හරි අද වීඩියෝ එක YouTube එකට දානවා කියලා හිතුවේ ගොඩාක් දවසකට පස්සේ මෙහි ඉන්න අයට රුමේනියාවේ ඉන්න අයට ගොඩාක් ලොකු ප්‍රශ්නයක් තමයි කොණ්ඩේ යන එක. ඉතින් කොණ්ඩේ යන එකට බෙස්ට් සොලියුෂන් එකක් මට හම්බුණා. මම ඉතින් මේක try කළා මාස 3-4ක් විතර. මගේ කොණ්ඩේ ගොඩක් දිග වුණාට ගොඩාක් ගියා මෙහෙඩාවෙන් පස්සේ වැවෙනවට වඩා ගොඩක් ගියා. ඉතින් ඒ හින්දා මම මෙහෙ කෙනකින් අහලා තමයි මේක ගත්තේ. ෆාමසිස් වල විතරයි මේ ෂැම්පූ එක තියෙන්නේ. ඉතින් මට හිතුණා මේක දැනගන්න මෙහෙ රුමේනියාවේ ඉන්න කෙනෙක්ට දැනගන්න සහ ලංකාවෙන් එන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට දැනගන්නත් එක්ක මේ ෂැම්පූ එක ගැන පොඩි රිවිව් එකක් කරන්න. ඉතින් මෙන්න මේක තමයි ෂැම්පූ එක. මේක කැමරාවෙන් පෙන්නනකොට අනිත් පැත්තට තමයි වෙන්නේ. පාරුසන් තමයි නම. මේකේ ෂැම්පූ එකක් තියෙනවා, කන්ඩිෂන් එකක් තියෙනවා. ඉතින් දෙකම පාවිච්චි කරොත් බෙස්ට් රිසල්ට් ගන්න පුළුවන්. තව ප්‍රයිස් එක කියන්න. මේක ප්‍රයිස් එක ඩොක්ටර් මැක්ස් එකෙන් ගන්නවා නම් ලේ 45ක් වගේ තමයි වෙන්නේ. හැබැයි ඊට අමතරව වෙන ෆාමසි වලින් වෙනත් ෆාමසිස් වලින් ගන්නවා නම් මේක 60ක් 65ක් 70ක් විතර වෙනවා. අහන්න එපා ඩොක්ටර් මැක්ස් එකයි ගණන් අඩු කියලා. දන්නේ නැහැ ඒ කියලා. එයාලගේ ඔෆර් ප්‍රයිස් එකක් විතර තමයි මේක 45කට තිබ්බේ. 48යි. සහ මං ගාව ඩොක්ටර් මැක්ස් එකේ කාඩ් එක තියෙනවා. ඒ හින්දා ඩිස්කවුන්ට් එකකුත් වැටෙනවා. ඔයාලට ඒක පුළුවන් එතනින් හදාගන්න. ඩොක්ටර් මැක්ස් එකට ගිහලා හදාගන්න පුළුවන්. ඉතින් මේ පාරුසන් කියන ෂැම්පූ එක ඇත්තටම බෙස්ට් කිව්වොත් හොඳයි. මේකේ කන්ඩිෂනර් එක මම යූස් කරලා නැහැ. මම කන්ඩිෂනර් එක විදිහට යූස් කරන්නේ මෙහි ප්‍රොඩක්ට් එකක් ආගන් වලින් තියෙන ආගන් කියන බ්‍රෑන්ඩ් එකෙන් ගහන නිල් පාට වගේ එකක්. ඒක ඉවරයි. ඉතින් ඒක විසික් කරලා ඒක වොන්න නැත්නම් පෙන්වන්න තිබ්බා. අපේ WhatsApp නම්බර් එක මම දාලා තියෙනවා. හැමදාම වගේ මොනවාම හරි දෙයක් දැනගන්න තිබ්බොත් මැසේජ් එකක් දාන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක ලංකාවෙන් ඉන්න එක්කෙනෙක්ටත් වැදගත්. මොකද ඒගොල්ලෝ ලංකාවෙන් එනකොට පැකේජ් එකේ ලංකාවේ ෂැම්පූ ලංකාවේ තෙල් වර්ග ගොඩාක් ස්ටොක් කරන් එන්න එපා. හේතුව මෙහෙට ඒවා සපෝට් කරන්නේ නැහැ. සාමාන්‍ය සපෝට් කරන්නේ නැහැ කියලා කියන්නේ මෙහෙ වතුරත් එක්ක ලංකාවේ ෂැම්පූ කිසිම දෙයක් පාවිච්චි කරාට හොඳ يعني කොණ්ඩේ යන එක නවතින්නේ නැහැ. ඉතින් රුමේනියන්ම ප්‍රොඩක්ට් එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ මෙහෙදී. රුමේනියන් ෂැම්පූ සහ රුමේනියන් කන්ඩිෂන් තමයි හොඳ. අපි මෙහෙදී ගොඩක් වෙලාවට ආගන් තෙල් තමයි පාවිච්චි කරන්නේ කොණ්ඩේට. ලංකාවෙන් ගෙනාව කිසිම තෙල් එකක් මෙහෙදී අපිට හරි ගියේ නැහැ. කොණ්ඩේ ගොඩාක් ගියා. දැන් මගේ කොණ්ඩේ ගොඩක් වෙලාවට දිග හින්දා දිග වුණාට ගොඩක් වොලියුම් එක අඩු වුණා. හේතුව මෙහෙ වතුර. ඉතින් දැන් චුට්ටක් තියෙනවා කොණ්ඩේ. මොකද හේතුව මෙන්න මේ ෂැම්පූ එක. ඉතින් ඔයාලා try කරලා බලන්න. ලංකාවෙන් එනවා නම් මට කියන්න තියෙන බෑගේජ් එක පිරෙන ෂැම්පූ අරන් එන්න එපා ලංකාවේ ඒවා. මෙහෙට ඇවිල්ලා මෙන්න මේක අනිවාර්යෙන් අරගන්න. කොණ්ඩේ යන එක අනිවාර්යෙන් අලුතෙන් එන කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. ඒ කියන්නේ දන්නේ නැහැනේ ඇත්තටම. ඇත්ත කතාව මේ රටේ සීතල කාලගුණය තමයි වැඩිපුරම තියෙන්නේ. රස්නේ කාලගුණය චුට්ටක් අඩුයි. ඉතින් සීතලට අපි හොට්ට පාවිච්චි කරන හින්දාම කොණ්ඩේ යනවා. ඉතින් ඒකට හොඳම බෙස්ට්ම සොලියුෂන් එකක් තමයි මේක. මෙහෙ තව ගොඩාක් ෂැම්පූ වර්ග තියෙනවා රුමේනියන් ප්‍රොඩක්ට්ස්. ඒවත් හොඳයි. හැබැයි මේක ඒ අතරින් උඩින්ම තියෙනවා. ඉතින් ඒ හින්දා මම මේක රෙකමන්ඩ් කරනවා හැමෝටම. ඒකේ නම පාරුසන්. එකක කන්ඩිෂනර් එකයි ෂැම්පූ එකයි දෙකම අරගෙන පාවිච්චි කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඇත්තටම රුමේනියාවට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට සහ රුමේනියාවේ ඉන්න කෙනෙක්ට ගොඩාක් වටිනවා ඇති කියලා. සහ විශේෂයෙන් ගෑනු ළමයින්ට පිරිමි ළමයින්ට දෙගොල්ලොන්ටම මේකේ පිරිමි ළමයින්ටත් එකක් තියෙනවා. පිරිමි ළමයින්ගේ එක ගන්න පුළුවන්. මේක ගෑනු ළමයින්ට තියෙන එක. ගෑනු ළමයින්ගේ පැකේජ් එක මේ පාරට එන්නේ. පිරිමි ළමයින්ගේ එක වෙන පාටකට එන්නේ. දෙකම එකම ක්වොන්ටිටි එක තියෙන මිලිලිටර් 200යි තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි කිව්වා. මම ප්‍රයිස් උත් කිව්වා. ගන්න පුළුවන් තැනුත් කිව්වා. ෆාමසි වලින් තමයි ගන්න ඕනේ. ඉතින් වීඩියෝ එක ලස්සන නම් අනිවාර්යෙන් ලයික් කරලා ෂෙයා කරන්න තමතක් කරන්න එපා. හයි මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. අනිත් එක හැමෝම පරිස්සමෙන් ඉන්න.